හායි යාළුවනේ අද එනවද මාත් එක්ක ටෝෆු එකක් හදලා බලන්න. මෙන්න මෙහෙම තමයි අද අපි ටෝෆු හදන්නේ. ඉස්සෙල්ලාම අපි ටෝෆු එක පැකට් එකෙන් එළියට අරගෙන ඒකේ තියෙන වතුර අපි හොඳට තෙත මාත්තු කරගන්නවා. වතුර පිටින් නම් හදන්න එපා. රස නැති වෙනවා. ඉතින් අපි මේ විදිහට තෙත මාත්තු කරගත්තට පස්සේ මෙන්න මේ ආකාරයට පොඩි පොඩිවට කෑලි කපලා ගන්නවා. මේ ගොඩක් නම් පොඩි කරන්න එපා. මේ සයිස් එකෙන් ටෝෆු හදාගත්තත් රස විදිහට අපිට හදාගන්න පුළුවන්. මේ මං කපන විදිහටම කපා ගන්නකෝ ඔයාලත්. ඊළඟට අපි මොකද්ද දන්නවද කරන්නේ? මේ කපාගත්ත ටෝෆු වලට කෝන් ෆ්ලෝ ටිකක් කවලම් කරලා හොඳට කවලම් කරලා අපි මේ ටික රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. ඉතින් අපි ඒකට කරන්නේ පෑන් එකට බටර් ටිකක් දාගන්නවා. පෑන් එකට බටර් ටික දාගත්තට පස්සේ අපි අර හදාගත්ත ටෝෆු ටික මේකට දාගන්නවා. දාලා රන්වන් පාට වෙනකම් අපි මේ ටික බැද ගන්න ඕනේ. ඔය බලන්නකෝ මම දාලා ඒ ටික රන්වන් පාට වෙනකන් බෙදගන්න විදිහ තමයි මේ තියෙන්නේ. චුට්ටක් අඩිය අල්ලන්න පුළුවන්. ඒත් ඉතින් පෑන් එක හෙට මෙහෙට කරකලා ඔයාලට පුළුවන් අඩිය අල්ලන එක වළක්ව ගන්න. මේ බලන්නකෝ ඉතින් ලස්සන විදිහට රන්වන් පාටට බැදෙන හැටි මේවා. හරිම ලස්සනයි. ආස හිතෙනවා. මේ බලන්න මන් දැන් රන්වන් පාට වෙනකම් බැඳගෙන තමයි මේ අරගෙන තියෙන්නේ. ඊළඟට දන්නවද අපි මොකද්ද කරන්න යන්නේ කියලා? මේකේ මික්ස්චර් එක හදාගන්න තමයි අපි ඊළඟට සූදානම් වෙන්නේ. මේකට අපිට අවශ්‍ය වෙන්නේ සුදු ලුණු චූටියට කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට හොඳට චොප් වෙන්න කරගන්න. ඊළඟට අපි ලුණුත් මේ වගේම චූටි වලට කපා ගන්නවා. ඊළඟට අපිට ඕනේ මොනවද දන්නවද? තක්කාලි. අමු මිරිස් මේවත් මේ විදිහට කපා ගන්න ඕනේ. ඊළඟට අපි මේ ටික ටෙම්පරාදු කරගන්න තමයි යන්නේ. අනේ යාළුවනේ ටෙම්පරාදු කරන වීඩියෝ එක නම් මගේ අතේ වෙලා නැහැ. ඒකට තමයි මම එක කියන්නම් ටෙම්පරාදු කරගන්න විදිහ. අපි ආයෙම බටර් ටිකක් දාලා ඒ හදාගත්ත අමුද්‍රව්‍ය සේරම අපි ඒකට දාගන්නවා. දාගත්තට පස්සේ හොඳට ඒක තෙල් රත් වෙනකොට ලුණු ඊට පස්සේ කහ කුණු ඊට පස්සේ මිරිස් කුඩු මේ වගේ දේවල් අපි එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳින් බැදෙනකොට ඒක මම ලිපෙන් බාලා බ්ලෙන්ඩ් කරගෙන මෙන්න මේ වීඩියෝ එකේ විදිහට දාගන්නවා. මේ බලන්නකෝ වතුර ටිකක් දාලා ඒක හදන්න ඇති. ඊළඟට අපි කරන්නේ මේක රත් වෙනකොට හොඳට අර බුපුලු දාලා එනකොට තව ලුණු චුට්ටක් එකතු කරගන්නවා රස අනුව. ඊට පස්සේ අපි අර බැදගත්ත ටෝෆු ටික මේකට දාගන්නවා. බලන්නකෝ හරිම රසයි යන්නේ. ඔයාලත් හදලා බලන්නකෝ. මම නම් ෆස්ට් ටයිම් තමයි මේක හැදුවේ. ඒක මාරම රසක් තමයි එන්නේ. ඔයාලත් try කරලා බලලා කමෙන්ට් එකක් දාන්නකෝ.